ආයුබෝවන් ඔබ මේ එක්ක සිටින්නේ සූර්ය දැන YouTube නාලිකාවත් සමගින් 2025 මාර්තු 29 දින ප්‍රබල ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා. ඒ සෙනසුරු මීන රාශිගත වීම. මේ ග්‍රහ මාරුවත් සමගින් රාශි චක්‍රයේ විශේෂිත සිදුවීමක් සිදු වෙනවා. ඒ තමයි එදා සිට ඉපදෙන දරුවන්ට කාල සර්ප යෝගය උදා වීම. කාල සර්ප යෝගය යනු හඳහනෙන් අර්ධයක් ග්‍රහයන්ගෙන් පිරීම සහ අර්ධයක් හිස්ව පැවතීම. මෙය හඳහන හිමි පුද්ගලයාට තරම් සුබදායී පිහිටීමක් වෙන්නේ නැහැ. රාහු පළවැන්නේ පිහිටියොත් කේතු හත්වැන්නේ පිහිටනවා. රාහු හතරවැන්නේ පිහිටියොත් කේතු දසවැන්නේ පිහිටනවා. සාමාන්‍යයෙන් ග්‍රහයන් ගමන් කරන්නේ වාමාවර්තව. නමුත් රාහු හා කේතු ගමන් කරන්නේ ඔර්ලෝසුවක කටු ගමන් කරන්නක් මෙන් දක්ෂිණාවර්තව. කාල සර්ප යෝගය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. රාහුගෙන් දකුණට එනම් රාහු ගමන් කරන දිශාවට ග්‍රහයන් පිහිටීම කාල සර්ප දෝෂය ලෙස නම් කරනවා. රාහුගෙන් පසුපසට එනම් කේතු ගමන් කරන දිශාවට ග්‍රහයන් පිහිටීම ග්‍රහයන් මුණ ගැසීම කාල අමෘත දෝෂය ලෙස නම් කරනවා. වර්තමානයේ මේ උපන් දරුවන්ට ලැබලා තියෙන්නේ කාල අමෘත දෝෂය. කාල සර්ප දෝෂය පිහිටීම සාමාන්‍යයෙන් ඊට වඩා වෙනස් විදිහක්. එනම් රාහු විසින් එම ග්‍රහයන් ගිල ගැනීමක් වැනි දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ රාහු විසින් එම ග්‍රහයන්ගේ බලය නිෂේධනය කිරීමක් වැනි දෙයක් සිදු වෙනවා. රාහු කේතු රාශි 12 මත පිහිටීම පදනම් කරගෙන අණු කොටස් 12කට බෙදෙනවා. ඒ අනුව අනන්ත කාල සර්ප යෝගය, කුලික කාල සර්ප යෝගය, වාසුකී, සංකපාල, පත්මකාල ආදී වශයෙන් කොටස් 12කට නම් කෙරෙනවා. අනන්ත කාල සර්ප දෝෂයේ පිහිටි ඇයට විවාහයට ගැටලු, මානසික ගැටලු, විවාහ ප්‍රමාද ආදී සිදුවීමක් වෙනවා. සංකපාල කාල සර්ප දෝෂය ඇති වූ අයට ගේදොර සම්බන්ධ ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, ක්‍රියානතුරු ආදී වශයෙන් සිදුවීමක් සිද්ධ වෙනවා. තක්ෂණ කාල සර්ප දෝෂය ඇති වූ අයට විවාහ ගැටලු, පරපුරුෂ සේවන ආදී අමනුෂ්‍ය බලපෑම් ඒ වගේ දේවල් සිදුවීමට ඉඩ තියෙනවා. කරකෝටක කාල සර්ප දෝෂය ඇති වූ අයට හදිසි අනතුරු ඒ වගේ ගැටලු මතුවීම සිද්ධ වෙනවා. ගානක කාල සර්ප දෝෂය පිහිටියට දෙමව්පියන්ට අපල ඒ වගේ ප්‍රශ්න ඉදිරි අනාගතයේ මතුවීමට ඉඩ තියෙනවා. රාහු 1 සහ කේතු 7 සිටින අයට ශේෂනාග නම් කාල සර්ප දෝෂයයි ඇති වෙන්නේ. යුග දිවියේ ගැටලු, ලේ සම්බන්ධ ගැටලු මෙම කාලය තුල රාහු එකෙහි සිටින තැන්පත් වන්නන්ට ඇති වෙනවා. මීන ලග්නයේ හිමියන් ඒ නිසා මීන රාශියේ හිමියන් ශේෂනාග නම් කාල අමෘත දෝෂයට ලක්ව යුග දිවියේ අසාර්ථක වීම හා ලේ සම්බන්ධ ගැටලු වලට ලක්වීමට හේතු වෙනවා. රාහු හෝ කේතු උච්ච හෝ සක්ෂේත නම් දෝෂ අහෝසි වෙනවා. එමෙන්ම 1, 4, 7, 10 තුල පංචමහා පුරුෂ යෝගයක් නිර්මාණය වී නම් දෝෂ අවම වෙනවා. මෙම කාල සර්ප යෝගයේ දෝෂ ප්‍රතිඵල ජීවිතයට බලපාන්නේ රාහුගේ මහ දශා, අතුරු දශා, ප්‍රාණ දශා, සූක්ෂම දශා, විදසාවලදී පමණි. අප්‍රේල් 14 වෙනිදා සිට 25 වෙනිදා දක්වා චන්ද්‍රයා තුලා රාශිය සිට මීන රාශිය දක්වා ගමන් කරනවා. මේ කාලය තුල උපදින දරුවන්ට කාල සර්ප යෝගයේ උදාවීමක් සිදුවන්නේ නැහැ. නැවතත් මැයි 11 වෙනිදා තුලා රාශිය සිට මීන රාශියට ගමන් කිරීම චන්ද්‍රයා ගමන් කිරීම ආරම්භ කරනවා. ඔය අතරතුර රාහු මැයි 18 වෙනිදා රාහු කේතු මාරු වීමක් සිදු වෙනවා. ඒ රාහු මීන රාශියෙන් කුම්භ රාශියට මාරු වෙනවා. කේතු කන්‍යා රාශියෙන් සිංහ රාශියට මාරු වෙනවා.
21 වෙනිදා මීන රාශියට 21 වෙනිදා කුම්භ රාශියට චන්ද්‍රයා ඇතුළත් වෙනවා. ඉන්පසු ජුනි 5 වෙනිදා සිංහ රාශියෙන් කන්‍යා රාශියේ සිට කුම්භ රාශිය දක්වා චන්ද්‍රයා ගමන් කරනවා. ඒ කාලය තුල උපදින දරුවන්ට කාලසර්පයෝගේ උදාවන්නේ නැහැ. නැවතත් ජූලි 2 වෙනිදා සිට 14 වෙනිදා දක්වා චන්ද්‍රයා උපදින දරුවන් චන්ද්‍රයා ගලවා ගැනීමක් සිද්ධ කරනවා. නැවතත් ජූලි 29 වෙනිදා සිට අගෝස්තු 10 වෙනිදා දක්වා උපදින දරුවන්ට චන්ද්‍රයාගේ ආරක්ෂාවෙන් කාලසර්පයෝගෙන් මිදීමක් සිදු වෙනවා. අගෝස්තු 26 වෙනිදා සිට සැප්තැම්බර් 7 වෙනිදා දක්වා උපදින දරුවනු චන්ද්‍රයාගේ ගමන් කිරීමත් සමග කාලසර්පයෝගෙන් මිදීමක් සිදු වෙනවා. සැප්තැම්බර් 16 වෙනිදා එදින බුධ කන්‍යා රාශිගත වෙනවා. එයින් පසු කාලසර්පයෝගය ලැබීම අවසන් වෙනවා. කාලසර්පයෝගය ලැබූ හඳහන් කොහොමත් සාමාන්‍ය හඳහන් වලට වඩා ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති හඳහන්නේ. මේවාට ප්‍රතිකර්ම තියෙනවා. සූර්ය පිරිත ඇසීම, චන්ද්‍ර පිරිත ඇසීම,